ජොහාන් තුමාගේ සුවිශේෂයේ 5 වෙනි පරිච්ඡේදයේ පළමුවන වගන්තියේ සිට 3 වන වගන්තිය දක්වා සහ 5 වන වගන්තියේ සිට 16 වන වගන්තිය දක්වා. ඉන්පසු ජුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය. යේසුස් වහන්සේද ජෙරුසලමට වැඩම කළසේක. ජෙරුසලමෙහි බැටළු දොරටුව ළඟ හේබ්‍රෙව් බසින් බෙතෙස්දා යයි නම් ලත් පොකුණක් විය. ඒ අවට ద్వාර මණ්ඩප 5ක් විය. ඒ වායෙහි අන්ධ වූද, කොර වූද, අංශභාග වූද රෝගීන් සමූහයක් ඔත්පලව සිටියෝය. එහි 38 අවුරුද්දක් රෝගීව සිටි එක් මිනිසෙක් විය. ඒ මිනිසා හාන්සි වී සිටිනු යේසුස් වහන්සේ දැක ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන ඔබ සුව වීමට කැමැතිදැයි ඔහුගෙන් ඇසූසේක. රෝගියා උන්වහන්සේට උත්තර දෙමින්, ස්වාමිනී, වතුර කැළඹෙන විට මා පොකුණට බස්වන්නට කිසිවෙක් නැත. මා එන අතර අන් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ යයි කීවේය. නැගිට ඔබේ පැදුර රැගෙන යන්නයි යේසුස් වහන්සේ ඔහුට වදාළසේක. එකෙනෙහිම මිනිසා සුවපත් වී සිය පැදුර රැගෙන යන්නට ගියේය. ඒ සබත් දවස විය. එබැවින් ජුදෙව්වරු අද සබත් දවසය පැදුර රැගෙන යෑම නීති විරෝධී යයි සුවය ලැබූ මිනිසාට කීහ. එහෙත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, මා සුවපත් කළ තැනැත්තාම ඔබේ පැදුර රැගෙන යන්නයි මට කීවේ යයි කීය. පැදුර රැගෙන යන්නයි ඔබට කී මිනිසා කවරෙක්දැයි ඔහු විමසූහ. එහෙත් සුවපත් කරනු ලැබූ මිනිසා ඔහු කවරෙක්දැයි නොදත්තේය. මන්ද ඒ ස්ථානයේ සමූහයා අතරින් යේසුස් වහන්සේ සොයාගත නොහැකි වූ බැවිනි. ඉන්පසු යේසුස් වහන්සේ දේව මාලිගාවේදී ඔහු මුණ ගැසී, බලන්න, ඔබ සුවපත් වී ඇත. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පවු නොකරන්නයි වදාළසේක. ඒ මිනිසාද ගොස් තමා සුවපත් කළේ යේසුස් වහන්සේ බව ජුදෙව්වරුන් හට සැලකලේය. යේසුස් වහන්සේ මෙවැනි දේ සබත් දවසේදී කළ බැවින් ජුදෙව්වරු උන්වහන්සේට පීඩා කළහ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දින ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ සුපුත තුළ අපි හැම කෙනෙකුටම තවත් සුව කිරීමක් ඉදිරිපත් කරනවා. මේ සුව කිරීම සිදුවන්නේ හේබ්‍රෙව් බසින් බෙතෙස්දා යයි නම්ලත් ඒ පොකුණ අසල. එසේනම් ස්වාමින් වහන්සේ අද ඔබටත් මටත් ආරාධනා කරනවා මේ බෙතෙස්දා පොකුණ අසලට ඇවිල්ලා සුවය ලබා ගන්නට කියලා. ස්වාමින් වහන්සේ ජීවමානව අපගේ ජීවිතවල වැඩ සිටිනවා. ස්වාමින් වහන්සේ එදා ඔත්පලව සිටි මේ මිනිස්යාව දැකලා අවුරුදු 38ක් තිස්සේ ඔහු රෝගීව සිටියා. ස්වාමින් වහන්සේ මේ මිනිස්යා ළඟට ගිහිල්ලා උන්වහන්සේ අහනවා, ඔබ සුව වීමට කැමතිද කියලා. ස්වාමින් වහන්සේ මෙසේ අසනකොට ඔහු උත්තර දෙනවා, ස්වාමිනී, වතුර කැළඹෙන විට මා පොකුණට බස්වන්නට කිසිවෙක් නැත. මා එන අතර අන් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ යයි කීවේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ අවස්ථාවේදී අපිට පේනවා මේ රෝගියාගේ තියෙන අසරණකම. ඔහු ඊ타මත්ම අන්ත අසරණ තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ථානයට පැමිණෙන මේ රෝගීන් සුවපත් වුණා. ඔවුන් සුවපත් වෙන්නේ ඒ පොකුණ කැළඹෙන විට ඒ පොකුණට බැස්ස අවස්ථාවේදී. මේ මිනිස්යාට පෙනෙන්නේ නැති නිසා ඔහුට මේ පොකුණට බහින්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. සමහර වෙලාවට අපේ ජීවිතේ අපි බොහෝ දේවල් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ස්වාමින් වහන්සේගෙන් සුවය ඉල්ලනවා. අපි ඒ සුවය අපේක්ෂාවෙන් ජීවත් වෙනවා. නමුත් සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපිව ස්වාමින් වහන්සේ ඇයි සුව කරන්නේ නැත්තේ? ස්වාමින් වහන්සේට අපිව පේන්නේ නැද්ද? උන්වහන්සේට අපගේ යැදුම් ඇසෙන්නේ නැද්ද? මිනිසෙන් හැටියට අපි මේ විදිහට ප්‍රශ්න කරන්නට පුළුවන්. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ අද මේ රෝගියා ළඟට ගිහිල්ලා ඔහුගෙන් අහනවා, ඔබ සුව වීමට කැමතිද කියලා. ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතේ කී වාරයක් ඔබ ළඟට ඇවිල්ලා ඇද්ද? කී වාරයක් ඔබෙන් විමසලා ඇද්ද? ආදරණීය දරුව, ඔබ සුවපත් වීමට කැමතිද කියලා. ඔබයි මමයි තමයි ඒ සුවදානේ සමිදානන් වහන්සේව ප්‍රතික්ෂේප කළේ.
ස්වාමින් වහන්සේගේ වචනය නොසලකා හැරියේ ඔබත් මමත්. එසේනම් අපි ස්වාමින් වහන්සේව හඳුනා ගන්නට ඕන. උන්වහන්සේ කිසි විටකත් අසරණ රෝගීව දුක් විඳින අපිව අමතක කරලා දාන්නේ නැහැ. උන්වහන්සේ අපි පසුපස්සේ එනවා. මේ අවස්ථාවේදී හැම කෙනෙකුටම ප්‍රශ්නයක් වුණා. ස්වාමීන් වහන්සේ මේ සුව කිරීම සබත් දවසේ කළ නිසා. සමහර වෙලාවට මේ මිනිස්සුන්ගේ ජීවිතවල යහපත් දෙයක් කරනකොට ඒ දේ වැරැද්දක් හැටියට දකින අය ඉතාමත්ම වැඩි මේ සමාජය තුල. නමුත් අපි හරි දේ කරන්නට ඕන. අපි සත්‍ය ප්‍රකාශ කරන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ සුව කිරීමෙන් පසුව විශාල සමූහයක් අතරින් උන්වහන්සේ නොපෙනී යනවා. නමුත් මද වේලාවකින් නැවත ස්වාමීන් වහන්සේට මේ සුවය ලැබූ තැනැත්තාව හමු වෙනවා. ස්වාමීන් වහන්සේ හමු වෙච්ච අවස්ථාවේදී මේ පුද්ගලයාට කියනවා තවත් භයානක දේවල් නොවන පිණිස පව් නොකරන්නට කියලා. ස්වාමීන් වහන්සේ ඔහුගේ පාපයට තමයි සමාව දුන්නේ. ඒ පව් සමාව තුළ ඔහුට සම්පූර්ණ සුවය ලැබුණ ප්‍රේමවන්තේනි. චතාරික සමය අපගේ පව් සෝදා ගන්නා සමය සිත ඉරාගෙන ස්වාමින් වහන්සේ වෙත හැරෙන කාලය ජීවිත වෙනසක් තුළ අධ්‍යාත්මික ජීවිතයේ වර්ධනයක් තුළ ස්වාමින් වහන්සේ වෙත තව තවත් යොමු විය යුතු කාලයක් චතාරික සමය. එසේනම් උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙමින් අද දවසේදී ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙක්ම සුවපත් කරනවා. ඒ සුවය අපගේ ජීවිතේ අපි අයිති කරගනිමු. අපේ පව්වලට ස්වාමින් වහන්සේගේ සමාව අපි ලබා ගනිමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.